හොඳයි එහෙනම් මං අද ගෙනල්ලා තියෙන්නේ 2025 අවුරුද්දේ රිලීස් වෙච්ච ටොජිමා වෝන් ටු කාමෙන් රයිඩර් කියන ඇනිමේ එකයි. මේක ඇත්තටම ගොඩක් ඇක්ෂන් පැත්තට බර වෙච්ච ඇනිමේ එකක්. එහෙනම් අපි වැඩි කතා නැතුව ඉක්මනින්ම වීඩියෝ එක පැත්තට යමු මේ SLM review. ඉතින් මේ ඇනිමේ එකේ පටන් ගද්දිම අපිට වනාන්තරයක ඉන්න මිනිස්සෙක් තමයි පෙන්වන්නේ. ඒ වගේම මේ මිනිස්සයා රයිඩර් පංචයි කියමින් ගහකට පහර දෙන ආකාරයත් අපිට දකින්න ලැබෙනවා. මෙතනින් පස්සේ අපිට පොඩි අතීත සිද්ධියක් තමයි පෙන්වන්නේ. ඉතින් මේ පුංචි කොල්ලගේ නම තමයි ටොජිමා කියන්නේ. ටොජිමා පොඩි කාලේ ඉඳන් කාමෙන් රයිඩර් කියන කතාවක් බලන්න ඇබ්බැහි වෙනවා. ඒකත් එක්ක ඔහුටත් ඕන වෙනවා කාමෙන් රයිඩර් වෙලා ෂොකලව සහ රාක්ෂයන්ව පරද්දමින් ලෝකයට සාමිය ගේන්න. මේක තමයි ටොජිමාගේ එකම හීනය. එතනින් පස්සේ අවුරුදු 23කට පස්සේ තමයි නැවත මේ කතාව පටන් ගන්නෙ. මේ වෙලාවේදී ටොජිමාව එමිලි කියන ගෑනු ළමයා පන්තියෙන් එළියට එක්කන් එනවා. ඉන්පසු ඇය ටොජිමාට කැමතියයි කියමින් ඩේට් එකකට යන්න ටොජිමාට කතා කරනවා. ටොජිමත් ඒක නිසා මේකට කැමති වෙනවා. හැබැයි එකවරම එමිලි ටොජිමාගෙන් සමාව ගන්නවා. මේ වෙලාවේ තමයි මේක බලන් හිටිය අනෙක් සිසුන් ටොජිමාට hina වෙන්න ගන්නෙ. මොකද මේක ඇත්තටම පොඩි ප්‍රෑන්ක් එකක්. එමිලි කියන්නේ ඇත්තටම කිඩෝගාවා කියන කෙනාගේ පෙම්වතියයි. ඇය ඔට්ටුවක් පරාද වුණ හින්දා තමයි මේ විදිය දෙයක් ඇයට මොවුන් කරන්න කියලා තියෙන්නේ. කොහොම හරි මේ සිද්ධියත් එක්ක කලකිරීමටපත් ටොජිමා මෙතනින් පිටත් වෙනවා. ටොජිමා ඉන්පසු ගඟ ළඟට ඇවිත් ගඟ දිහා බලාගෙන ඉන්නවා. මෙතනදී ටොජිමාට නැවතත් අතීත සිද්ධියක් මතක් වෙනවා. පොඩි කාලෙදී ගල කතුර සෙල්ලමෙන් දිනන අය තමයි කාමෙන් රයිඩර් වෙන්නේ. හැබැයි ටොජිමාට ඕන වෙන්නේ නෑ බොරුවට කාමෙන් රයිඩර් කෙනෙක් වෙන්න. ඔහුට ඕන වෙන්නේ ඇත්තටම කාමෙන් රයිඩර් වෙන්නයි. ඉතින් මේ විදිහට ගඟ ළඟ ඉන්නකොට තමයි මෙතනට එමිලි එන්නේ. එමිලි මෙතනට ඇවිල්ලා තියෙන්නේ ටොජිමාගෙන් සමාව ගන්නයි. ඇත්තටම එමිලි පාසලේ ඉන්න ගොඩක් අයට කැමති නැහැ. හැබැයි එමිලි දකිනවා ටොජිමා ටිකක් අනිත් අයට වඩා වෙනස් කියලා. ඒ වගේම එමිලියාට අනිත් අය හරහා ආරංචි වෙලා තියෙනවා ටොජිමා ගොඩක් වෙලාවට මෙතනට ඇවිත් කෑ ගහනවා කියලා. ඒක නිසා එමිලි හිතනවා ටොජිමා හරිම අබිරහස් පුද්ගලයෙක් කියලා. මේ වෙලාවේ තමයි ඩයිකෝන් විද්‍යාලයේ ඉන්න සිසුන් 3 දෙනෙක් ඇවිත් එමිලියට කරදර කරන්න ගන්නෙ. මේකත් එක්ක ටොජිමා මොවුන්න නවත්තන්න හදනවා. හැබැයි මේ සිසුන් නැවත ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට යාමත් සමග ටොජිමා මේ 3 දෙනාටම හරිම ලේසියෙන් පහර දී පරාද කරනවා. මේකත් එක්ක තමයි ඩයිකෝන් විද්‍යාලයේ සිසුවාට ටොජිමා කෙරෙහි වෛරයක් ඇති වෙන්න පටන් ගන්නෙ. මේක නිසාම පසුදින එමිලිව පැහැරගෙන ඩයිකෝන් විද්‍යාලයේ සිසුන් පිරිසක් ටොජිමාව හම්බ වෙන්න එනවා. මොවුන් ඇත්තටම ඇවිත් තියෙන්නේ ටොජිමාට විරුද්ධව යුද්ධය ප්‍රකාශ කරන්නයි. මේක දැක්ක ටොජිමා ඒකත් එක්ක මෙතනට එනවා. හැබැයි ටොජිමා නම් මෙතනට ඇවිත් මොවුන්ට කියන්නේ සටන් කරන්න ඕන නම් නපුරට එරේව සටන් කරන්න කියලයි. මේක ඇහුණ සිසුන් නම් හොඳටම පුදුම වෙනවා. ඒ වගේම එමිලි ටොජිමාව ගැලවුම් කාරයෙක් විදිහටත් දකින්න ගන්නවා. කොහොම නමුත් මොවුන් මේ කතාවෙන් පස්සේ ටොජිමාට හොඳටම බිම දාගෙන පහර දෙන්න ගන්නවා. ඉන්පසු මොවුන් එමිලිවත් අරගෙන මෙතනින් යනවා. මේ වෙලාවේදී එමිලි ටොජිමා යයි කියමින් කෑ ගහන්න ගන්නවා. මේකත් එක්ක තමයි ටොජිමා නැවත නැගිටින්නේ. මේක දැක්ක සිසුන්ට නම් හිතා ගන්න බැරි වෙනවා මෙච්චර ගුටි කාලා ටොජිමට නැගිටින්න පුළුවන් උනේ කොහොමද කියලා. කොහොම හරි ටොජිමා මෙතනදී එයාගේ උඩ ඇඳුම් සියරම ගලවලා දානවා. මේ වෙලාවේදී සිසුන් දකිනවා ටොජිමා එයාගේ බඩේ මොනවා හරි ඇඳලා තියෙනවා කියලා. ටොජිමා ඇත්තටම මේ කරන්න හදන්නේ කාමෙන් රයිඩර් විදියට පරිවර්තනය වෙන්නයි. ටොජිමාගේ මේ කාමෙන් රයිඩර් පරිවර්තනය දැක්ක සිසුන් නම් ටොජිමාට හොඳටම hina වෙන්න ගන්නවා. හැබැයි එවෙලෙම ටොජිමා එක් සිසුවෙක්ට විසිවෙන්න පහරක් එල්ල කරනවා. මේකත් එක්ක තමයි hina වෙච්ච සිසුන් සියරම බය වෙන්න ගන්නෙ. කොහොම හරි අවසානයේ ටොජිමා මේ සිසුන් සියල්ලන්වම පරාද කළා තමයි නතර වෙන්නේ. මේක දකින ගුරුවරු වගේම කිඩෝගාවත් හොඳටම බය වෙනවා. ඉතින් මේ සිද්ධිය අවසානයේදී එමිලි අඩාගෙන ඇවිත් ටොජිමා ඔයා ඇත්තටම කවුද කියලා ටොජිමාගෙන් අහනවා. ටොජිමා ඒකත් එක්ක ඇය ඉන්න පැත්තට හැරිලා කාමෙන් රයිඩර් කියලා උත්තර දෙනවා. ඊට පස්සේ ටොජිමා ඇය ළඟට ඇවිදන් ඇවිත් ඒකට කමක් නෑ කියලා ඇයට කියන්න ගන්නවා. මේකත් එක්ක තමයි බය හිතෙනවා යයි කෑ ගසමින් ඇය මෙතනින් දුවන්න ගන්නෙ. මේක නිසා ටොජිමට තේරෙනවා ඔහු පරිවර්තනය වුණ එක වැරදි කියලා. මොකද ෂොකලා තමයි ටොජිමාගේ එකම හතුරා වෙන්නේ. මේ සිද්ධිය අවසානයත් එක්ක තමයි නැවතත් මේ කතාවේ වර්තමාන කාලයට නැවතෙන්නේ. මේ වෙද්දී ටොජිමාට වයස අවුරුදු 40යි. හැබැයි ටොජිමා පහර දෙන ගහදියා දැක්කම ඕන කෙනෙක්ට තේරෙනවා ටොජිමා මොනතරම් ශක්තිමත් කෙනෙක්ද කියලා. මේ වෙලාවේ තමයි මෙතනට විශාල වලසෙක් පැමිණෙන්නේ. හැබැයි ටොජිමට ඒකෙන් ලොකු සතුටක් ඇති වෙන්නේ නැහැ. මොකද ඔහු බලාපොරොත්තු වුණේ ෂොක රාක්ෂයෙක්වයි. කොහොම නමුත් ටොජිමා මෙතනදී තීරණය කරනවා මේ වලසා සමග පොරබදින්න. ඒකත් එක්ක ටොජිමා මුලින්ම මේ වලසාව පොළවේ ගහන්න ගන්නවා. වලහට නම් හිතා ගන්න බැරි වෙනවා මේ මිනිස්සයා ඇත්තටම කවුද කියලා.
කොහොම නමුත් ටොජිමා කියන්නේ වලහෙක් එක්ක වුණත් මුහුණට මුහුණ සටන් කරන්න පුළුවන් තරම් ශක්තිමත් කෙනෙක්. ඒක නිසා ඔහු මේ වලසාට පහර දී ඇසක්ද තුවාල කරනවා. ඒකත් එක්ක වලසා මෙතනින් පලා යනවා. හැබැයි ටොජිමා දන්නවා මෙච්චර දෙයක් ඔහුට කරන්න පුළුවන් වුණත් ඔහු ඒකෙන් කාමෙන් රයිඩර් වෙන්නේ නැහැ කියලා. පසුදින ටොජිමා කාමෙන් රයිඩර් නිෂ්පාදන වලින් පිරුණු පෙට්ටි වගේක් කඩේකට විකුණන්න යනවා. නමුත් මේ විශාල එකතුව දැක්ක කඩේ මිනිස්සයාට නම් හිතාගන්න බැරි වෙනවා ටොජිමා මේවා විකුණන්නේ ඇයි කියලා. ටොජිමා කියන්නේ කාමෙන් රයිඩර් කතා මාලාවට පිස්සුවෙන් වගේ ආදරය කරපු කෙනෙක්. හැබැයි ටොජිමා මේ සේරම විකුණන්න ලොකු හේතුවක් තියෙනවා. ඒ තමයි ඔහුට ඕන වෙන්නේ නෑ මේ වගේ කතා මාලා එකතුවකින් පිරුණු තැනක තනියම මැරිලා යන්න. ඒක නිසා තමයි ඔහු මේ සේරම අයින් කරන්න තීරණය කරේ. ඒ වගේම ඔයාලට පේනවා ඇති ටොජිමාගේ කාමරයේ තියෙන්නේ මේසයක් සහ ටීවී එකක් විතරයි කියලා. මොකද ටොජිමාගේ කාමරේම පිරලා තිබ්බේ කාමෙන් රයිඩර්ගේ දේවල් වලින්. කොහොම හරි ටොජිමා මේ දේවලුත් කල්පනා කරන ගමන් දුරකථනය පාවිච්චි කරන්න ගන්නවා. මෙතනදී ටොජිමා දකිනවා ෂොකර්ලා නැමැති කට්ටියක් වෙළඳ සැලක් කොල්ල කන වීඩියෝ එකක්. මේක දකින ටොජිමාට නම් මේ වීඩියෝ එක බලනකම්ම ඉවසිල්ලක් නැති වෙනවා. හැබැයි බැලුවාම මේ වීඩියෝ එකේ ඉන්නේ ෂොකර් සොල්දාදුවන්ගේ නම පාවිච්චි කරන ව්‍යාජ කණ්ඩායමක්. ඇත්තටම කාමෙන් රයිඩර් කතාමාලාව කියන්නේ 70 දශකයේ ප්‍රසිද්ධ රූපවාහිනී වැඩසටහනක්. මොවුන් කරන්නේ ඒ වැඩසටහනේ ඉන්න ෂොකර්ලා වගේ පෙනී සිටමින් වෙළඳ සැල් කොල්ල කෑමයි. කොහොම හරි මේක දැකීමත් සමග ටොජිමාට තේරෙනවා මේකට ෂොකර්ලා අතර සම්බන්ධයක් නෑ කියලා. පසුදින ටොජිමා රැකියාව වෙත පිටත් වෙන්න ගන්නවා. අතරමඟදී නගරයේ සැරිසිලි දැක්ක ටොජිමාට මතක් වෙනවා නගරයේ උත්සවයක් ළඟ ළඟම එනවා කියලා. කොහොම හරි එතනින් පස්සේ ටොජිමා රැකියාව කරන තැනට ඇවිත් වැඩ කරන්න ගන්නවා. මෙතනදී වැඩ කරන තැන ඉන්න මිනිස්සු පවා ෂොකර් කොල්ලකරුවන් ගැන කතා කරන බව ටොජිමාට ඇහෙන්න ගන්නවා. ඇත්තටම මේ වෙද්දී ගොඩක් මිනිස්සු ෂොකර්ලා වගේ කොල්ල කන එක අනුකරණය කරන්න පටන් අරන්. ඒක නිසා මේක රට පුරාම සිද්ධ වෙන බව ප්‍රවෘත්තිවල විකාශ වෙන්න ගන්නවා. මෙහිදී මෙලෙස හැසිරුණු පුද්ගලයෙක්ගේ ප්‍රකාශයක්ද ප්‍රවෘත්ති වලින් පෙන්වන්න ගන්නවා. මේ පුද්ගලයා කියන විදියට ඔහුගේ ගෙදර ෂොකර් කොල්ලකරුවන් පැලදගෙන ඉන්නවා හා සමාන මාස් එකක් තිබිලා තියෙනවා. ඒක නිසා ඔහු ෂොකර්ලා වගේ ඒක පැලදගෙන ඊ කියමින් කෑ ගැසුවට පස්සේ ඔහුට යම් ශක්තියක් ඒකෙන් ලැබුණා කියලා ඔහුට හිතිලා තියෙනවා. මේක තමයි මේ මිනිස්යාගේ සාක්ෂිය. ටොජිමන් මේ දේවල් කෑම කන ගමන් නරඹන්න ගන්නවා. කෙසේ නමුත් ටොජිමාට නම් තේරෙනවා ඔහු වෙන මෝඩයෙක් කියලා. ඉතින් රාත්‍රිය උදා වීමත් එක්ක නගරයේ උත්සවය බලන්න ටොජිමා නගරයට එනවා. මේ වෙලාවේදී ටොජිමාට තමන්ගේ ළමා කාලයත් නැවත මතක් වෙනවා. ඒ ඔහුගේ පියා යෙන් 4000ක මුදලක් ඔහුට ලබා දීමයි. ටොජිමාගේ පියා මෙලෙස මුදල් දී නගරයේ තිබෙන උත්සවයෙන් කැමති දෙයක් ඔහුට ගන්න කියනවා. ටොජිමාට මේක තමයි නගර උත්සවය දැක්කට පස්සේ මතක් වුණේ. කොහොම හරි ටොජිමා ඊට පස්සේ ගිහින් පෙට්ටි කඩයකින් කෑම එකක් මිලදීගෙන ඒක රස විඳින්න ගන්නවා. මේ අතරේ හචිරෝ නකාओ කියන පුද්ගලයා ඔහුගේ ගෝලයන් තුන්දෙනා සමග ෂොකර් කොල්ල කෑමකට සූදානම් වෙනවා. ඇත්තටම ගෝලිය තුන්දෙනාට නම් ඕන වෙන්නේ නෑ මේ වගේ මාස් එකක් දාගෙන ෂොකර්ලා වගේ පෙනී සිටමින් ලැජ්ජාවට පත් වෙන්න. හැබැයි නකාओ කියන විදියට ඔහු කාමෙන් රයිඩර්ට වඩා ෂොකර්ට කැමති. ඒක නිසා තමයි ඔහු මැරකල්ලියක ලොක්කෙක් වෙලා තියෙන්නේ. කොහොම හරි නකාओගේ විධාන මත මේ තුන්දෙනා ෂොකර්ලා වගේ වෙස් වලාගෙන මේ පෙට්ටි කඩේ ළඟට එනවා. ඉන්පසු ඔවුන් පෙට්ටි කඩේට පහර දෙන්න ගන්නවා. මේක කඩේ ළඟට වෙලා කෑම කකා හිටපු ටොජිමා පවා දකිනවා. ඒකත් එක්ක ටොජිමා තීරණය කරනවා මේකට මැදිහත් වෙලා කඩේ මිනිස්සයව බේරගන්න. ටොජිමා මුලින්ම ඒකට කඩේකට ගිහින් කාමෙන් රයිඩර් වෙස් මුහුණක් මෙලෙදීගෙන ඒක පැලද ගන්නවා. මේකත් එක්ක තමයි ටොජිමාගේ කාමෙන් රයිඩර් පරිවර්තනය සිද්ධ වෙන්න ගන්නේ. මේ වෙලාවේ ටොජිමාගේ මේ පරිවර්තනය ඇඟේ ලේ නහර හදවත සියලු දේවල් උණු කරමින් ඔහුට අලුත්ම හැඟීමක් දැනෙන්න පටන් ගන්නවා. එතනින් පසුව ඔහු ෂොකර් කොල්ලකරුවන් ළඟට ගිහින් දැන් ඇති කේමෙන් කෑ ගහන්න ගන්නවා. මේකත් එක්ක ෂොකර් කොල්ලකරුවන් තුන්දෙනා ටොජිමා ළඟට ඇවිත් ඔයා කවුද කියලා ටොජිමාගෙන් අහනවා. ටොජිමා ඒක නිසා ඔහු කාමෙන් රයිඩර් කියලා උත්තර දෙනවා. මේක කියනවා සමග ටොජිමාගේ ඇස් වලින් සතුටු කඳුළු පවා වැටෙන්න ගන්නවා. හැබැයි මේක ඇහුණ මේ තුන්දෙනා නම් හිතන්නේ ටොජිමාට පිස්සු කියලායි. ඒ වගේම මේ සිද්ධිය දැක්ක මිනිස්සු මේක වීඩියෝ කරන්න පවා පටන් ගන්නවා. නකාවොත් ඒක නිසා මේක පැත්තකට වෙලා බලාගෙන ඉන්නවා. ඉතින් මේ තුන්දෙනාම හිතන්නේ ටොජිමා ඔවුන්ට විහිළු කරනවා කියලායි. ඒක නිසාම මං ඔයා එක්ක සෙල්ලම් කරනව නෙමෙයි මම සීරියස් කියන්නේ කියමින් ටොජිමාගේ රයිඩර් පන්ච් එකෙන් සහ රයිඩර් කික් එකෙන් මේ තුන්දෙනාටම හොඳටම පහර දෙන්න ගන්නවා. මේ පාරවල් මවුන්ට කොච්චර සැරට වැදුනද කියනවනම් කාපු කෑම පවා එළියට පනින්න ගන්නවා. ඒ වගේම මේක දකින මිනිස්සු පවා හොඳටම බය වී එකතැන ගල් ගැහෙන්න ගන්නවා. ඉතින් ටොජිමාගේ මේ වීර ක්‍රියාවත් එක්ක ඔහුට ලොකු සතුටක් දැනෙන්න ගන්නවා. කොහොම නමුත් ඔහු දිහා මිනිස්සු බලන් ඉන්න නිසා ටොජිමා මෙතනින් දුවන්න ගන්නවා.
ඉතින් පසුදින කාමෙන් රයිඩර් උත්සවය බේරා ගනී කියලා සෝෂල් මීඩියා වල හැමතැනම පළවෙන්න ගන්නවා. මේකත් එක්ක යුරිකෝ කියන ගෑනු කෙනාට නම් ගොඩක් කේන්ති යනවා. මොකද ඇයට තමයි මුලින්ම ෂොකර් කොල්ල කෑම් නතර කරන්න ඕන උනේ. ඒකත් එක්ක ඇයට කේන්තියක් ඇති වෙනවා වෙස් මූණක් දාගත්ත බොරු කාමෙන් රයිඩර් කෙනෙක් ඇයට කලින් ෂොකර්ලව පරද්දපු එකට. එහෙනම් ওই විදියට තමයි අද වීඩියෝ එක ඉවර වෙන්නේ. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු.